ළඟ එන අලුත් අවුරුද්දට තලපොල් අලුව හදමුද? රස කැවිලි හදන්න බෑ කියලා හිතන අයට වරදින්නේ නැතුව ලේසියෙන්ම හදාගන්න පුළුවන් රෙසිපි එකක් තමයි මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් බලමුද හදන්නේ කොහොමද කියලා. මුලින්ම පොල් ටික තෙත යන ටිකක් බැදගෙන පැත්තකින් තියාගන්න. මම පොල් කෝප භාගයක් ගත්තා. ඊට පස්සේ සීනි පැණි එක හදාගන්න භාජනයක් ලිපේ තියලා සීනි කෝප්ප 3න් එකට වතුර කෝප භාගයක් දාලා උණු කරන්න. සීනි ටික උණු කරගන්න ඕන අතේ ඇලෙන පදම එනකන්. මම සීනි පැණි ටිකක් පැත්තකින් තියාගත්ත අවශ්‍ය වුණොත් පස්සේ ගන්න. මේ වෙලාවේදී කලින් හරි ගස්සගත්ත පොල් ටික එකතු කරගන්න. මම වැනිලා තේ හැන්දක් එකතු කරගත්තා. ඔයාලට වැනිලා නැත්නම් එන්සාල් කුඩු ටිකක් මේ වෙලාවේ දාගන්න පුළුවන්. ඊට පස්සේ මම තලයට කෝප 4න් එකක් එකතු කරගෙන කවලම් කරගත්තා. මේ වෙලාවේදී ලිප ඔෆ් කරලා බැදගත් හාල් පිටි කෝපයක් ටික ටික එකතු කරන්න. හාල් පිටි ටික එක සැරේ එකතු කරන්න එපා. ටික ටික තමයි එකතු කරගන්න ඕන. පිටි ටික කවලම් කරද්දී සීනි පැණි මදි කියලා හිතනවා නම් කලින් පැත්තකින් තියාගත්ත සීනි පැණි ටිකත් එකතු කරගන්න. දැන් මේ ටික එකට ඇලිලා පදමට එන වෙලාවේදී ඉක්මනට ලෑල්ලකට දාලා තුනී කරගන්න. මම පොඩි ප්‍රමාණයකින් හැදුවේ. ඔයාලට මීට වැඩි අවශ්‍ය නම් මම ගත්ත ප්‍රමාණය වැඩි කරලා හදාගන්න. මම තව ටිකක් ලස්සන කරගන්න උඩට තලයට ටික උද්දාගත්තා. මේ ටික තුනී කරගන්න කලින් ලෑල්ලට බැදපු හාල් පිටි ටිකක් දාගන්න. ඒ වගේම උඩටත් මේ වගේ බැදපු හාල් පිටි ටික දාගෙන තුනී කරගන්න. මේක නිවෙන්න කලින් රස්නේ පිටම කෑලි ටික කපා ගන්න ඕන. ඔන්න මේ සැරේ අවුරුද්දට ඔයාලගේ කෑම මේසෙට තලපොල් අලුව හදන්න අමතක කරන්න එපා.